දෙවන පාඩම. අස්සලාමු අලයිකුම් දුවේ පුතේ. ඔන්න අද අපි සූදානම් වෙන්නේ අපේ ඉස්ලාම් ධර්මයේ පොතේ දෙවන පාඩම ගැන ඉගෙන ගන්නයි. දැන් මගේ පුතාලා දන්නවානේ මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම මැව්වේ වගේම ඒ හැම දෙයක්ම පාලනය කරන්නේත් අල්ලා දෙවියන්මයි කියලා. ඒ වගේම තමයි දුවේ පුතේ අල්ලා දෙවියන් අපිට කොතරම් ආදරේද? අපි ඇතුළුව මේ ලෝකේ හැම දෙයක්ම මැව්වේ අල්ලාමයි. අපිට කන්න බොන්න ඕන කරන දේවල් වගේම අපේ අම්මා තාත්තා හැම දෙයක්ම අපිට දුන්නේ කවුද? ඒ හැම දෙයක්ම අපිට ලබා දුන්නේ අල්ලා විසින්මයි. එහෙනම් පුතේ අපිට මේ හැම දෙයක්ම ලබා දුන්න අල්ලාට අපි ස්තුති කරන්න ඕනේ නේද? අන්න ඒ නිසා තමයි අපි කියන්නේ නැමදුමට සුදුස්සා අල්ලා දෙවියන් පමණයි කියලා. ඒකට අරාබියෙන් අපි කියනවා ලා ඉලාහා ඉල්ලල්ලාහු කියලා. අපි පස්වේල් සලාතේ ඉටු කරන්නේ දුආ ඉල්ලන්නේ ඇයි? ඒ අල්ලා දෙවියන් අපේ එකම මැවුම් කණු නිසයි. ඔහු හැර වෙනත් කිසිවෙකු නැමදුමට සුදුසු නැති නිසයි. එහෙනම් මතක තියාගන්න දුවේ පුතේ අපි හැම වෙලෙම නැමදුම් කළ යුත්තේ අපව මැවූ අල්ලා දෙවියන්ට විතරයි. ඔහු තමයි අපේ එකම දෙවියා වන්නේ. හොඳයි දුවේ පුතේ. අද පාඩම හොඳින් මතක තියාගන්න. අපි නැවතත් තුන්වන පාඩමෙන් හමු වෙමු. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු.